අපි ඇවිල්ලා ඉන්නේ වාණිජ්‍ය සුදු හඳුන් වගාවකට. ලංකාවේ වාණිජ්‍ය සුදු හඳුන් වගාවන් හඳුන්වලා දුන්නේ සදාහරිත වැවිලි සමාගම. අතරම ලංකාවේ විශාලතම සුදු හඳුන් වගාවන් තියෙන්නේ සදාහරිත වැවිලි සමාගමට. ඒ වගේම සරුසාරම වගාබිම් තියෙන්නේත් ඒ සදාහරිත වැවිලි සමාගම. දැන් අපි ඇවිල්ලා ඉන්නේ එවැනි ඊටාම සරුසාර සුදු හඳුන් වගාවකට. අපිට බලන්න පුළුවන් මේ ගස්වල තත්වය කොච්චර මේ සරුසාරව මේව වැඩිලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් සුදු හඳුන් ගස් ඊටාම සෙමින් වැඩෙන ගස් වර්ගයක්. නමුත් අපිට පේනවා මේ ගස් දිහා බැලුවට පස්සේ ඊටාම හොඳ වගා තත්ත්වය යටතේ ඊටාම හොඳ කළමනාකරණයක් යටතේ වගා කරලා තියෙනවා කියලා මේ ගහින්ම බලා ගන්න පුළුවන් මේ විශාල ගහක්. සුදු හඳුන් සම්බන්ධයෙන් විශාල කතා ප්‍රමාණයක් තියෙන වාණිජ්‍ය වටිනාකම වගාව ලෝකයේ තියෙන ඉල්ලුම භාවිතා කරන්නේ කුමන භාවිතයන්ද මේකේ තියෙන්නේ කියලා විශාල වශයෙන් කතා කරන්න පුළුවන්. අපි මුල සිටම මේ වගාව ගැන අදහසක් ගමු මෙතන ඉඳගෙනම. අපි මේ දකින්නේ වයස අවුරුදු 10ක් පමණ වන සුදු හඳුන් ගහක්. මේ කියන්නේ ඊටාම හොඳ තත්ත්වය යටතේ වැඩිච්ච ගහක් තමයි මේ තියෙන. සාමාන්‍යයෙන් මෙවැනි විශාලත්වයක් වසර 10ක් 11ක් වගේ කාලයක් ඇතුළත ගන්න නම් ඊටාම හොඳ පාලිත තත්ත්වයක් තියෙන්න ඕන, කළමනාකරණ තත්ත්වයක් තියෙන්න ඕන, හොඳ වගා තත්ත්ව ලබා දෙන්න ඕන. මේ භූමියේ ඊටාම සරු පසක් තිබෙනවා ඇත්තටම. මේ සරු පසත් එක්කම හොඳ වගා තත්ත්වය යටතේ සදාහරිත වැවිලි සමාගමේ තියෙන හොඳම වගා බිමක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. සඳුන් කියලා මේකේ සම්භවය සැලකුවට පස්සේ ඇත්තටම මේක නිවර්තන කලාපීය ශාකයක්. ඉන්දීය උපමහද්වීපයේ ආශ්‍රිතව තමයි මෙහි සම්භවය වාර්තා වෙන්නේ. ඒ නිසා ඉන්දියාව අවට රටවල් වල, ඒ කියන්නේ ශ්‍රී ලංකාව, නේපාලය, තායිලන්තය, බංග්ලාදේශය, දකුණු දිග චීනය, හවායි දූපත්, ඒ වගේම ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙම ශාකය දකින්න හම්බ වෙනවා. නමුත් විශේෂත්වයේ තියෙන්නේ ලෝකයේ කෙතරම් ඉල්ලුමක් මේ භෝගය සඳහා තිබුණත්, මේ ශාකය සඳහා තිබුණත් වාණිජ්‍ය වශයෙන් වගා කරන රටවල් සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. අතරම විශාලම වාණිජ්‍ය වගාවන් අපිට හමු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ අරුණට පස්සේ විශාලම වාණිජ්‍ය වගාවන් හමු වෙන්නේ ශ්‍රී ලංකාවේ. ශ්‍රී ලංකාව ගත්තට පස්සේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අතරමැදි කලාපේ සහ තෙත් කලාපේ ඇතැම් ප්‍රදේශවල ඊටාම සරුවට මේ භෝගය වැවෙනවා. නමුත් අපි වියලි කලාපයට යනකොට අපිට වියලි කලාපයේ මේ භෝගයේ දක්නට ලැබෙන්නේ නැහැ. ඊතරම් ඊටාම කලාතුරකින් ශාකයක් දෙකක් වගේ දකින්න පුළුවන්. දැන් සදාහරිත වැවිලි සමාගමේ යටතේ තියෙන වගාවන් සැලකුවට පස්සේ ලංකාවේ දිස්ත්‍රික්ක 5ක, ඒ කියන්නේ ඔබ දැන් ඇවිල්ලා ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කය, මොනරාගල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්වල අක්කර 700කට වැඩි ප්‍රමාණයක් ඉතා සරු වගාබිම් විදියට සදාහරිත වැවිලි සමාගම පවත්වාගෙන යනවා. මෙහි ඉතිහාසයේ වැදගත් වෙන්නේ, මම ඉතිහාසයත් මේ හා සම්බන්ධවම ගන්නම්. ඉතිහාසයේ වැදගත් වෙන්නේ අපිට ලිඛිත ඉතිහාස තියෙනවා. අපිට කියවන්න පුළුවන් සුදු හඳුන් කියන ශාකය විවිධ ප්‍රයෝජන සඳහා වසර 4000කට වැඩි කාලයක් තිස්සේ භාවිතා වුණා කියලා. දැන් ලංකාව වගේ රටවල් දිහා බැලුවට පස්සේ සහ ඉන්දියාව වගේ රටවල් දිහා බැලුවට පස්සේ එහි සංස්කෘතියත් එක්ක යම්කිසි ආගමික පසුබිමකුත් එක්ක බැඳී තිබෙනවා මේ ශාකය. ලංකාවේ අපිට දකින්න පුළුවන් ඉතා හොඳ එකක් තමයි මේකට ඉතිහාසය ගත්තට පස්සේ අපේ ගද්‍ය, පුරාතන ගද්‍ය සාහිත්‍යයේ එන විශිෂ්ට කෘතියක් විදිහට අපි සලකන ජාතක කතාවල උම්මංග ජාතකය කියලා කියන්නේ එහි තියෙන දිගුම කතාවස්තුව. එහි අපි දකිනවා මියුළු නුවර වේදේහ රජතුමා ඉන්න කාලේ ඒ මියුරු නුවරට ඇතුළු වන ප්‍රධාන දොරටුව අවට දිසා 4ට තියෙන උපනගර 4ක්. එයින් නැගෙනහිර දිසට තියෙන යවමැදුම් ගම්මානය කියන ගම්මානය කියන්නේ උපනගරය. මේ උපනගරයේ සිටානෝ කෙනෙක් ඉන්නවා, සිරිවර්ධන කියලා. ඒ සිටානන් සහ එම දේවිය සුමනා දේවියට පුත්‍රවණක් බිහි වෙනවා. ඒ පුත්‍රවණ බිහි වෙන අවස්ථාවේ ඊටාම පින්වත් පුත්‍රවණක් නිසා
ඒ කතාවට අනුව උම්මංග ජාතකයට අනුව සක්දෙවිඳුන් කිසිවෙකුට නොපෙනෙන වේශයක් මවාගෙන ඇවිල්ලා මේ දරුවගේ අතට දෙනවා යම්කිසි ඖෂධ කැබැල්ලක්. පසු කාලීනව තේරුම් ගන්නවා මේ ඖෂධ කැබැල්ලට පුළුවන් සියලු රෝග සුව කිරීමේ හැකියාව තියෙනවා කියලා. එය සනාථ කිරීමට ඒ මොහොතේම ඒ දරුවගේ ඒ අලුත උපන් දරුවගේ පියාණන් ඒ කියන්නේ සිටුතුමාට තිබෙනව ඇත්තම රෝගයක් වසර 7ක් තිස්සේ නොකඩවා තිබෙන හිස රදයක්. ඒ මොහොතේ කරන්නේ මේ ඖෂධ කැබැල්ල ගලක උරච්චි කරලා ගන්න ආලේපය නළලේ ආලේප කරනම ක්ෂණිකව ඒ හිස රදේ නැති වී යනවා කියලා කියනවා ඒ ජාතක කතා වස්තුවට අනුව. ඒ නිසා ඒ එතන භාවිතා කරන වදන් පවා ඊටාම මේ ලස්සනයි. මොකද කියන්නේ නෙළුම් කොළයක නොඇලී ගලා යන දියදහරක් වැනි වේගයෙන් ඊටාම් වේගයෙන් මේ රෝගේ සුව වුණා කියලා. මේ කතාව ඇහුවට පස්සේ මේ සිටුතුමාගේ ගෙදරට නොකඩවා රෝගීන් පැමිණ විශේෂයෙන්ම කැස්ස ඇදුම වැඩි රෝගවලට. ඒ නිසා හඳුනා ගන්නවා මේක මහා ඖෂධයක් කියලා. මේ මහා ඖෂධය නිසාම මේ දරුවට නම තිබෙනවා. අලුත උපන් දරුවට දවස් 7කට පස්සේ නම තියෙනවා. අර ඖෂධය නම භාවිතා කළම මහෞෂධ කියලා. ඒ කියන්නේ මහෞෂධ කියන නම එන්නේ මේ ඖෂධය. ඒ කියන්නේ මේ ඒ ඖෂධය ඇත්තටම සුදු හඳුන්. ඒ වගේ ලංකාව ගත්තට පස්සෙත් ලංකාවෙත් ඉතිහාසය ගත්තට පස්සේ පැරණි රජදරුවන්ගේ ඊට පස්සේ රජ කුමරියන්ගේ බිසවන්ගේ රූපලාවන්‍යයට සහ බොහෝ අවස්ථාවල සුවඳ විලවුන් කර්මාන්තයේදී ඒ වගේම ඖෂධ කර්මාන්තයේදී ඒ වගේම රූපලාවන්‍ය කර්මාන්තයේදී අතීතයේ සිට ඉතා බහුලව ලෙස භාවිතා කරපු ශාකයක් විදියට සුදු හඳුන් අපිට හඳුනා ගන්න පුළුවන්.